Welcome to my Thari Vlogs YouTube channel. Please like and subscribe. හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න ගොඩාක් කාලයකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා. හැමෝටම කරදර බාධක වෙන කාලයක් තියෙනවනේ. ඉතින් ඒ වගේ කාලයක් මාත් පහු කරගෙන ඇවිල්ලා ඉතින් ආයෙත් ඔයාලට වීඩියෝ අරගෙන එන්න හිතුවා. අද දවල් කෑම එකට මට හිතුණා මුරුංගමල් තෙම්පරාදුවක් හදාගන්න. ඉතින් මේ මුරුංගමල් තෙම්පරාදුවේ රස දන්න අය පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මුලින්ම මේ මල්වල පුංචි සත්තු ඉන්නවද කියලා බලලා හිමින් කඩාගෙන ඉවත් කරගන්න ඕනි. ඉතින් ආදරණීය ඔයාට ආදරයෙන් ඉල්ලීමක් කරන්න, ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ මල් ටික භාජනයකට දාලා දෙසරයක් තුන් සැරයක් පිරිසිදු කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ මං සෝදලා වතුර බේරෙන්න හැරලා ගත්ත මගේ මුරුංගමල් ටික. මේ මුරුංගමල් තෙම්පරාදුවට කීරමින් දානවට වැඩිය බලකරවල කෑලි දාන එක තමයි රසවත්. ඉතින් බලකරවල කෑවොත් කට කසනවා. ඉතින් ඒ නිසා තමයි කීරමින් ගත්තේ. ඉතින් ලුණු, සුදු ලුණු, අම්මිරිස්, කරපිංචා, රම්පේ ඔය ටික තමයි මේකට ඕනේ. තෙල් ටික රත් වීගෙන ඉඳි අබ ටිකක් දාලා ඒ ටිකත් පුපුරද්දී සුදු ලුණුයි කරවලයි ටික එකතු කරගන්නවා. කීරමින් ටික චුට්ටක් කරවේගෙන එද්දී ඒකට අමු මිරිස්, රම්පේ, කරපිංචා, ලුණු ටික එකතු කරගන්නවා. මේකට තක්කාලි ගෙඩියකුත් එකතු කරගන්න තිබුණා නම් තවත් රසවත්. හැබැයි අද අපේ ගෙදර තක්කාලි ඉවර වෙලා. හැබැයි තක්කාලි නෑ කියලා මේ මුරුංගමල් වල එන රසයෙන් නම් අඩුවක් නෑ. තෙම්පරාදුව රන්වන් පැහැයට හැරීගෙන ඇද්දී ඒකට කහකුඩු ටිකක්, කෑලි මිරිස් ටිකක්, ඒ වගේම අමු 3-5 චුට්ටකුත් එකතු කරගන්නවා. ඒ වගේම රස අනුව ලුණු එකතු කරගන්න ඕනි. හැබැයි කරවල තියෙන නිසා ලුණු එකතු කරගත්තී ගොඩක් පරිස්සම් වෙන්න. ඔන්න ඉතින් දැන් එකතු කරගත්තේ මුරුංගමල් ටික. මුරුංගමල් ටික දාලා හිමින් සීරුවේ මල් ටික තැරෙන්නේ නැති වෙන්න කලවම් කරගන්න ඕනි. ඔන්න ඉතින් මේ වෙලාවේ මගේ තෙම්පරාදුවේ හොඳ සුවඳක් එනවා. එන්න ඉතින් අපි බලන්න යමු අන්තිමට කොහොමද තිබුණේ කියලා. ඉතින් මේකත් එක්ක විතරක් වුණත් බත් කන්න පුළුවන්. ඒ තරමටම රසවත්. ඔයාලත් මේ විදියට හදලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. හදලා නැත්නම් හදලා බලන්න. ආස හිතේ. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Thanks for watching Thari Vlogs.